දහස් ගානක් දීලා ෆේස් වොෂ් ගන්න ගෑනු ළමයි තමන්ගේ ෆෙමිනින් වොෂ් එකට ප්‍රයිවට් ඒරියා වොෂ් එකට කීයක් නම් වියදම් කරනවද? මීට කලින් ෆෙමිනින් වොෂ් එකක් ඔයා අරගෙන තියනවද? ඒ ගැන අපි කතා කරමු. ෆෙමිනින් වොෂ් එකක් ඔයාට අවශ්‍ය වෙන්නේ ඇයි? ඔයා ඔයාගේ මූණට සාමාන්‍ය සබන් කෑල්ලක් ගාන්නේ නෑ නේද? එහෙම ගාන්නේ නැත්තේ ඔයාගේ මූණේ pH අගය හෝ ඔයාගේ මූණ ගැන ඔයා ගොඩක් හිතන නිසා. ඒ වගේම තමයි ඔයාගේ ප්‍රයිවට් ඒරියා එකටත් ඒකට ආවේනික වූ pH අගයක් තියෙනවා. ඉතින් ඒ pH අගය ගොඩක් සෙන්සිටිව් මට්ටමක පිහිටෙන නිසා ඔයා අනිවාර්යයෙන්ම ඔයා මූණට ගාන ඔයාගේ ඇඟට ගාන මූණට ගාන සැර සුවඳ තියෙන සබන් කෑල්ලකින් ඔයාගේ ප්‍රයිවට් ඒරියා එක වොෂ් කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාට කැසීමක් හෝ ඉන්ෆෙක්ෂන් තත්ත්වයක් ඒත් එක්කම මොකක්ම හෝ වියලීම නිසා ඇති වෙන ප්‍රශ්නයක් ඔයාගේ ප්‍රයිවට් ඒරියා එකේ ඇති වෙන්න පුළුවන්. මේක මගේ සබ්ජෙක්ට් එකට අදාළ ප්‍රශ්නයක් නෙවෙයි. මොකද මම කරන්නේ beauty cosmetic ඒ related videos. නමුත් මම හිතුවා ගෑනු ළමයෙක් විදිහට මේක මගේ වගකීමක් කියලා. මොකද දැන් මං අම්මා කෙනෙක්. ඉතින් ඒ දේවල් එක්ක මම හිතුවා මේ ගැන ඕපන්ලි කතා කරන එක ගොඩක් වටිනා කියලා. ඉතින් ප්‍රයිවට් ඒරියා වොෂ් කරන්න මේ වොෂ් එක ගන්න කියලා ප්‍රොමෝට් කරනවා නෙවෙයි. ඔයා ඔයාගේ ප්‍රයිවට් ඒරියා එක ගැන සැලකිලිමත් වෙලා ඔයා පිරිසිදුකම ගැන සැලකිලිමත් වෙලා අනිවාර්යෙන්ම ඔයා ඒකට උචිත ප්‍රොඩක්ට් එකක් ගන්න. ඒක පාවිච්චි කරන්න. මොකද ඇත්තටම කියනවා නම් සැර සුවඳ තියෙන සැර කෙමිකල්ස් තියෙන දේවල් වලින් තමන්ගේ ප්‍රයිවට් ඒරියා එක වොෂ් කරන්න එපා. එක අතකින් ඒක ඒ ප්‍රදේශයේ තියෙන සමට අහිත කරයි. ඒ වගේම ඔයාගේ සනීප ආරක්ෂාවට අහිත කරයි. ඒ වගේම තවත් අතකින් ඔයාගේ ඉදිරි කාලයේ සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක් වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම ඔයා ඔයාගේ පෞද්ගලික පිරිසිදුතාවය ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්නට ඕනේ. හේතුව මාසෙකට සැරයක් ඔසප් වෙනවා. ඉතින් ඔයා පිරිසිදුව ඉන්න ඕනේ. ඒ පිරිසිදුව ඉන්න ඔයාට ෆෙමිනින් වොෂ් එකක් හෝ සැර අඩු සබන් කෑල්ලක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම කියන්නේ හැමෝටම එක වගේ වියදම් කරන්න බෑ. හැබැයි මේ ෆෙමිනින් වොෂ් ලොකු ගාණක් වෙන්නේ නැහැ. හැබැයි ඒ මුදලත් වියදම් කරන්න බැරි කෙනෙක්ට මම කියන්නේ ඔයා කඩෙන් ගිහිල්ලා සබන් කෑල්ලක් ගන්නකොට ඔයාට බේබි සබන් කෑල්ලක් බේබි වොෂ් එකක් වගේ අරගෙන ඒ ස්ථානවලට ගන්න පුළුවන්. ඒ වගේම ඒ ප්‍රයිවට් ඒරියාස් කොයි වෙලාවකවත් තෙතට තියාගන්න එපා. ඒක දිලීර ආසාදන ඇති වෙන්න, බැක්ටීරියා ආසාදන ඇති වෙන්න ලොකු හේතුවක් වෙන්න පුළුවන් නිසා නිරන්තරයෙන් වියලිව තබා ගන්න, සෝදලා පිහදාන්න ටිෂු හෝ වේවා ඒකටම වෙන් කරගත්තු තුවායක් මෘදු තුවායක් වේවා ඒ වගේ දෙයක් පාවිච්චි කරන්න. ඉතින් මෙන්න මේ දේවල් මතක් කරන්න හිතුවේ කිසිම මුදල්මය දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. මම ගෑනු ළමෙක් නිසා ඕගොල්ලන්ටත් වැදගත් වෙයි, දන්නේ නැති කෙනෙක්ට වැදගත් වෙයි කියලා තමයි මේ දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ.